අයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම. ඔයාලා මේකතු වෙලා ඉන්නේ සිනමා සෝන් අපේ channel එකෙන් කියන පළවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අද මම ගෙනාවේ වැඩිහිටියන් පමණක් සීමා වුණු චිත්‍රපට පහක්. ඉතින් අපි බලමු මේ චිත්‍රපටි පහ මොනවද කියලා. අපේ channel එකට subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ තව ඕනි නම් like කරන්න, comment කරන්න, share කරන්න. Preview. පප්‍රිකා කියන්නේ 1991 දී නිෂ්පාදනය කරපු ඉතාලි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ ඉතාලි ජාතික අධ්‍යක්ෂකවරයෙකු වන ටින්ටෝ බ්‍රාස් විසිනි. චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම් 1958 අවුරුද්දේ ගණිකා නිවාස නීති විරෝධී කරන මර්ලින් නීතිය එන්න කිට්ටු වෙද්දී මිම්මා කියන ගමේ කෙල්ල නගරයට ඇවිත් ගණිකාවක් වෙන්න තීරණය කරනවා. ඒකට හේතුව මෙයාගේ පෙම්වතාට ව්‍යාපාරයක් පටන් ගන්න මුදලින් උදව් කරන්න ඕන නිසා. මේ කෙල්ල මේකට මැඩම් කොලෙට්ගේ ගණිකා නිවාසයේ සේවය කරන්න තීරණය කරනවා. මේ මඩමෙදි මෙයාට පපරිකා කියන නම හම්බ වෙනවා. නමුත් මෙයාගේ පෙම්වතා මෙයාව රවට්ටලා යන නිසා මිම්මා තමන්ගේ මුල් බලාපොරොත්තු අත්හැරලා ගණිකාවක් විදිහට වැඩ කරන්න හිතා ගන්නවා. මේ ගමනේදී මේ කෙල්ල තමන් ගැන විශ්වාසය සහ ගෞරවය නැති කරගත්තත් අන්තිමේදී මෙයා නිදහස මුදල් සහ සැබෑ ආදරය හොයා ගන්නවා. ඊළඟ ෆිල්ම් එක තමයි මලේනා. මෙන්න මේමයි කතාව. 1940 ගණන් වල ඉතාලිය පැත්තේ යුද්ධයක් තිබිලා තියෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වෙන්නේ රෙනාටෝ කියන අවුරුදු 12ක පිරිමි ළමයෙක්. මේ ළමයාට එක දවසක් වැදගත් සිද්ධි දෙකක් වෙනවා. එකක් තමයි ජීවිතේ පළවෙනි බයිසිකලය ලැබීම හා අති සුන්දර ප්‍රියජනක එක වතාවක් දැක්කොත් තව දහස් වතාවක් බලන්න හිතෙන මේ කතාවේ ප්‍රධානතම චරිතය වන මලීනා දකින්නට ලැබීම. කරුමේ කියන්නේ මේ ලස්සන ගෑනු ළමයා නිකෝ කියලා යුද බටේක එක්ක විවාහ වෙලා ඉන්නේ. ඉතින් මෙච්චරයි මම මේ කතාව ගැන විස්තර කරන්නේ. මේ චිත්‍රපටිය ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලා බලන්න ඕන චිත්‍රපටිය. එහෙනම් මේක ඩවුන්ලෝඩ් කරන් බලන්න. අපි ඊළඟ ෆිල්ම් එක මොකක්ද කියලා බලමු. ඉතින් මේ චිත්‍රපටිය නම තමයි 365 days. මැසිමෝ තමයි අපේ කතානායකයා වෙන්නේ. මැසිමෝ කියන්නේ සිසිලියානු මාෆියා පවුලක කඩවසම් තරුණෙක්. ඉතින් මැරකාලියක් විසින් තම පියාව ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුව ඔහුට සිද්ධ වෙන ඔවුන්ගේ ව්‍යාපාර ඔහු පාලනයට ගැනීමට. ලෝරා කියන්නේ වොර්සෝ වල තරුපන්ති හෝටලයක විකුණුම් අධ්‍යක්ෂකවරියක්. ඇයට සාර්ථක වෘත්තීය ජීවිතයක් තිබුණොත් ඇයගේ පෞද්ගලික ජීවිතේ හරිම නීරස ඒකකාරී එකක්. ඉතින් ඇය තීරණය කරනවා ඇගේ පෙම්වතා වන මාටින් සහ තවත් යාළුවන් කීප දෙනෙකු සමග සිසිලියේ සංචාරයක් යාමට. ඉතින් මෙම සංචාරය අතරතුරේදී ඇය මැසිමෝ විසින් පැහැර ගැනීමට ලක් වෙනවා. පසුව මැසිමෝ ඇයට රඳවා තබාගෙන ඔහු හා පෙමින් බැඳීමට ඇයට දින 365ක් ලබා දෙනවා. ඉතින් අවසානයේ ලෝරා මැසිමෝ සමගින් පෙමින් බැඳෙයිද? මෙම චිත්‍රපටිය රස විඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් මේ චිත්‍රපටිය තමයි කිව්. අර්ධ නාගරික පරිසරයක වෙසෙන යෞවනියන්ගේ ආශාවන් සහ අපේක්ෂාවන් කැටිකොට නිර්මාණය කොට ඇති චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ කතා වස්තුව එතරම් ප්‍රබල එකක් නම් නෙවෙයි. කෙසේ වෙතත් මෙම චිත්‍රපටයෙන් සමකාලීන තරුණ තරුණියන්ගේ මානසිකත්වයන් ජීවන රටාවන් පිළිබිඹු කරනවා. මෙම චිත්‍රපටය වැඩිහිටියන් පමණක් සීමා වුණු දර්ශන බහුලව ඇති චිත්‍රපටයක්. ඒ නිසා මේක වැඩිහිටියන් පමණක් බලනවා නම් හොඳයි කියලා මම කියනවා. ඉතින් ඔයාලා මෙච්චරලා වීඩියෝ එකේ රැඳී හිටියට කිසිම පාඩුවක් නැහැ. මේ තමයි අපේ ලිස්ට් එකේ හොඳම ෆිල්ම් එක. ඒ වගේම මේක ස්ටෝරිය ගැන කියන්න කලින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මේක 18ට වැඩි ෆිල්ම් එකක් නෙමෙයි. මේක 21කට වැඩි කට්ටිය විතරක් බලන්න ඕන. අතිශයින් වැඩි ටියන් පමණයි ෆිල්ම් එක. අපි බලමු මේ කතාව පොඩ්ඩක්. මේ කතාව දිව යන්නේ 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් වන ඇඩෙල් කියන ගෑනු ළමයා වටා. මේ ඇඩෙල් තමන්ගේ පාසලේම ඉන්න තෝමස් කියලා පිරිමි ළමයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නවා. හැබැයි තෝමස් තමන්ගේ අවස්ථාවන් ඉටු කරගත්තට පස්සේ ඇඩෙල්ව අතාරිනවා. තමන්ට හැමදේම නැති වුණා කියලා ඇඩෙල් දුක් වෙනවා. මේ අතරතුරේ ඇඩෙල්ට හම්බෙන්න වගේ එමා කියන ගෑනු ළමයාව හම්බ වෙනවා. එමා ටිකක් අමුතු කෙනෙක්. කෙල්ලෙක් වුණාට වැඩ කරන්නේ හරියට කොල්ලෙක් වගේ. ඉතින් කාලයක් යනකොට ඇඩෙල් සහ එමා හොඳ මිතුරියන් බවට පත් වෙනවා. ඒ යාළුකම කෙමෙන් ආදරයකට හැරෙනවා. මෙන්න මෙතන ඉඳන් එමා සහ ඇඩෙල්ගේ අසම්මත ආදර කතාව තමයි ඉදිරියට ඇදෙන්නේ. කෙටියෙන් කියනවා නම් මේක ඇවිල්ලා ආදරය, වෛරය, විරහ, කාමයේ යුතුයකම් සහ වගකීම් ගැන කියන නූතන සමාජයට ගැලපෙන විචිත්‍ර සරලුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙච්චරලා රැඳිලා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. අපේ සිනමා සෝන් YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න, subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell එකත් ඔබන්න. එතකොට තමයි අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම එසැනින්ම ගෙන ගන්න පුළුවන්. මේ වීඩියෝ එක උනන like කරන්න, comment කරන්න, share කරන්න. අපි ගිහින් එන්න. ජය වේවා.